සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. මගේ චූටි දුවට දැන් අවුරුද්දයි මාස 11ක් වෙනවා. මාස 6ක් වෙනකම් මගේ චූටි දුවනට අවශ්‍ය මුළු දේවල් තමයි මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ. එහෙනම් බලමු අපේ වීඩියෝ එක. පැනල් අවශ්‍ය වෙනවා. පැනල් මම නම් 7ක් විතර තමයි ගත්තේ. පැනල් චූටි කාලේ බබාව ඔත්තලා තියන්න ඉතින් පැනල් ඕන වෙනවා. වැහි කාලෙක් වගේ නම් පැනල් වේලෙන්න ටිකක් පරක්කු වෙනවනේ. ඒ නිසා පැනල් ටිකක් වැඩිපුර තිබුණා නම් හොඳයි. මම නම් ගත්තේ පැනල් 7යි. මට ඒ 7 ඇති වුණා. මේ තියෙන්නේ මම ගත්ත පැනල් 7. චූටි දූ ළඟ තියාගෙන මේ වීඩියෝ එක කරන නිසා එයාගේ සද්ද මේ වීඩියෝ එක පුරාවටම ඇසෙනවා ඇති. ඉතින් මම එයාත් එක්ක තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේ ලස්සන පැනල් දැන් පෙන්නකොට පොඩි එකනා හරිම ආසාවෙන් තමයි ඒ දිහා බලාගෙන ඉන්නේ. මේ තමයි අපේ චූටි දූ පාවිච්චි කරපු පැනල්. ඒ වගේම නැපි අඟල් 22 සහ අඟල් 18 දෙකම පාවිච්චි කරා. මේ තියෙන අඟල් 22 මේ තියෙන අඟල් 18. අඟල් 22 තමයි ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ. කියන්නේ අඟල් 22 ඒවා තමයි ගොඩක් තියෙන්න ඕනේ. අඟල් 18 නැපිනම් එච්චර වැඩි පාවිච්චි වෙන්නේ නැහැ. චූටි පාවිච්චි කරපු ගවුන් තමයි මේ තියෙන්නේ. ගවුන් නම් නැපි ගොඩක් අවශ්‍ය නැහැ. හැබැයි ගවුන් නම් ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ චූටිම ගවුම මම මාස 2ක් 3ක් විතර නිකන් අඳන්න පුළුවන්. මාස 2ක් විතර. මාස 3 විතර ඉඳන් මේ ලොකු ගවුන් තමයි ඇඳුවේ. එක විදිහේ ගවුන් ඉතින් මම නම් ගත්තා. ඒ වුණාට ගවුන් එච්චරම පාවිච්චි වෙන්නේ නැහැ. මේස් නම් ගොඩක් ඕන වෙනවා. මම පැනල් මේස් දෙක නම් දැම්මේ නැහැ. හැබැයි මේ වගේ අතට මේස් දෙකක් ඕන වෙනවා. ඒ වගේම චූටි මේස් ගොඩක් ඕන වෙනවා. මේවා දැම්මේ අතට බබා නාවල ඉවරනාම එම සීතල නිසා අතට දැම්මා. හැම වෙලෙම දාලා තිබුණෙත් නැහැ. ජූලියම කාලේ. ඒ වගේම මේ වගේ මේස් ගොඩක් අවශ්‍ය වෙනවා. මේස් හේතුවා මම පොඩ්ඩක් වේලෙන්නත් වෙලා යනවනේ. ඉඳ ගොඩක් මේස් තියෙන තරමට මේ මේස් වලට වැඩිය මම ආස කරේ අර රෝස පාට මේස් දෙකට එහෙම. ඒව පොඩ්ඩක් හිරට හොඳට තියෙනවනේ ෆිට වෙලා. මේව පොඩ්ඩක් ගැලවෙන්න බලන හින්දා. නමුත් මේ මේස් ඔක්කොම මම පාවිච්චි කරා මගේ චූටි දොට චූටි කාලේ. මේස් නම් ගොඩක් අවශ්‍ය නැහැ. ඒ වගේම තොප්පි පාවිච්චි කරා. තොප්පිත් මේ තොප්පිට තමයි මම හරිම ආසව. තොප්පි නම් ඉතින් හැම වෙලෙම දාලා තියෙනවා. චූටි කාලේ නෑවුවට පස්සේ තොප්පි දානවා. එළියට යනකොටත් තොප්පි දානවා. එළියට එක්ක ගියොත්. ඒ වගේම මේ උල් තොප්පි ඒවත් පාවිච්චි කරා. තොප්පිත් ගොඩක් තිබ්බහම ටිකක් තියෙන්න ඕනේ. يعني 4-5ක් තියෙන්න ඕනේ. මොකද හේදුවහම වේලෙන්නත් චුට්ටක් වෙලා යන නිසා මේ තොප්පි තමයි මම මගේ චූටි දුවට පාවිච්චි කරේ. මේ තියෙන්නේ පැනල් ඇඳුමක්. පැනල් ඇඳුම නම් මේක මම ගත්තට පාවිච්චි උනේ නැහැ. අපේ චූටි දුවට ඇඳුවේම නැහැ. මේ වගේ මම පැනල් ඇඳුම් දෙකක් ගත්තා. මේකක් තොප්පියක් දාන්න අමාරු වුණා. මේකේ මේස් දෙකක් දාන්න අමාරු වුණා. පැනල් ඇඳුම ඉතින් ලිස්ට් එකේ තිබුණා. නමුත් පාවිච්චි කරේ නැහැ. ඒ වුණාට මෙන්න මේ ඌල් ඇඳුම් මම පාවිච්චි කරා. මේක කලිසම නම් හොයාගන්න බැරි වුණා. මේ තියෙන්නේ ඌල් ඇඳුම් මම දෙකක් පාවිච්චි කරා. මේක සීතලට එම හොඳයි චූටි දුවට. ඒ වගේම මෙන්න මේ ගවුම. මේ ගවුම මම මාස 3න් චූටි දුව පන්සල් එක්ක යනකොට ඇඳවගෙන ගියේ මෙන්න මේ චූටි ගවුම. මේ වගේ තව රෝස ගවුමකුත් තිබුණා. මම මේ ගවුමට හරිම ආසයි. ඒක ඉතින් පිටිපස්සෙන් ගැට ගහන්න තමයි තියෙන්නේ. ගොඩක් අය පාවිච්චි කරන්නත් පුළුවන්. උස්සලා ගන්නකම් වගේ මේ ගවුම අඳන්න පුළුවන්. ඒ ගවුම ඇඳුමත් හරිම ලස්සන. හරි කියුට් ගවුම. ඒ වගේම ඒ වගේම මේ බ්ලැන්කට් නම් මම ගත්තේ 2යි. නමුත් මට හම්බුණා මේ බ්ලැන්කට් එක. ඔළුවට දාන්න පුළුවන්. හරිම සීතලට පොරවන්න පුළුවන්. මම මේ රෝස පාට බ්ලැන්කට් මෙන්න මේ බ්ලැන්කට් එකට තමයි හරිම මාස ගොඩක් කල් පාවිච්චි කරේ. ඒ කියන්නේ ගොඩක් පාවිච්චි කරේ. අනිත් බ්ලැන්කට් මෙතන තියෙන බ්ලැන්කට් තුනම මට පාවිච්චි වුණේ නැහැ. මම එකයි පාවිච්චි කරේ. කොහේ හරි යනකොට ඉතින් බෙහෙත් ගේන්න යනකොට එළියට යනකොට මේ බ්ලැන්කට් එක පාවිච්චි හොඳයි ඉතින්. ඔළුවට දාලා සීතලක් දැනෙන්නේ නැහැ. ගොඩක් කල්
දැන් උනත් මම පාවිච්චි කරනවා. මට චූටි දුවට දැන් මාස 6ට වැඩිනේ දැන් අවුරුදු දෙකකටත් කිට්ටු වෙන ඉතින් පාවිච්චි කරන්නේ මේ බ්ලැන්කට් එක තමයි මම ඉතින් එළියට යනකොට අරන් යනවා කොහොම. නමුත් මේ බ්ලැන්කට් නම් ගොඩක් ඕනේ මට ගොඩක් පාවිච්චි උනේ නැහැ. ඒ වුණාට සීතල පොරවන්න හිමත් හොඳයි මේ බ්ලැන්කට් එක. ඒ වගේම ටවල් වල තුවා පාවිච්චි උනේ මේ තුවා දෙක නම් පාවිච්චි කරේ නැහැ. මට තුවත් හම්බුණා ගොඩක්. මේ වගේ තුවා ගත්තා. හැබැයි පාවිච්චි කරේ නැහැ. මොකද මම පාවිච්චි කරේ පොප්ලින් වලින් මහපු තුවායක්. ඒ වගේම කඩෙන් ගත්ත තුවා එකකුත් පාවිච්චි කරා. මේ දෙක තිබුණාට තාම පාවිච්චි කරලා නැහැ. මම පාවිච්චි කරේ මෙන්න මේ තුවාය තවත් පාවිච්චි කරන්නේ මේ තුවාය වගේ මෙන්න මේ පොප්ලින් වලින් මහගත්ත තුවායක් පාවිච්චි කරා. චූටි දුවට තාමත් පාවිච්චි කරන්නේ මේ තුවාය එක හොඳට පිසිනවත් එක්ක තාම පාවිච්චි කරනවා. මේක මම ගත්තට තාම පාවිච්චි උනේ නැහැ. මේක ලොකු තවල් එකක්. මේක තාම පාවිච්චි උනේ නැහැ. ඒක ඉතින් ඉස්සරහට පාවිච්චි කරනවා. මම මුලින්ම ගත්ත ආසාවට ලස්සන නිසා. චුට්ටු තව ටිකක් ලොකු නම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ අර තුවායත් හොඳට තියෙනවනේ තාම. මේ තියෙන්නේ මම ගත්ත බෑග්ස්. මම බෑග්ස් මේක ගත්ත බෑග් එක. මේ බෑග් එක ලොකුයි. මොන බඩුවක් දාගෙන ගොඩක් බඩු දාගෙන යන්න පුළුවන්. මම මේක හොස්පිටල් අරන් යනකොටත් හොස්පිටල් බෑග් එකට මේ බෑග් එක ගෙනිච්චා. ඒ වගේම මේක ගොඩක් දාගෙන යන්න ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේ බෑග් එක මට ප්‍රසන්ට් එකකට හම්බුනේ. මේ බෑග් එක දැන් මම චුටි දු කොහේ හරි එක්ක යනකොට අරන් යන්නේ මේ බෑග් එක. මේ බෑග් එකෙන් ගොඩක් බඩු දාන්න පුළුවන්. ඒ වගේම මේ බෑග් එක දෙකම හොඳයි. බෑග් මම ගත්තේ නම් එකයි. නමුත් මේ බෑග් දෙකම මම අවස්ථාව විදිහට පාවිච්චි කරනවා. මෙන්න මේ බෑග් එක මට ප්‍රසන්ට් එකට හම්බුනේ. හැබැයි මේ බෑග් එකේ තමයි මම ගොඩක් දිහස් වල අරගෙන පොඩි බඩු ප්‍රමාණයක් දාගෙන අරන් යන්න ඕන. පොඩි කිව්වට පොඩි නෙවෙයි ඕන දෙයක් ෆෝන් එක ඕන දෙයක් දාගන්න පුළුවන්. හැබැයි හරිම පොඩි බෑග් එකක් නේ ඕනම තැනකට අරන් යන්න පුළුවන්. හරිම ලස්සනයි. මම හරිම ආසයි මේ බෑග් එකට. මේ බෑග් එක වටේට ෂිපර් එකක් තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ මෙට්ටේ මම භාවිතා කරා පුදුව චූටි කාලේ මාස 3ක් විතර යනකම් තියාගෙන ගියේ මෙන්න මේකේ. ඒ වගේම ඇඳේ තියෙන කොට පාවිච්චි කරා. හොදන්නත් පහසුයි. හරිම ලස්සනයි. ඒ හින්දා මම ගත්තේ. ඒක මට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. කොහේ යනකොට ඔක තියාගෙන තමයි චූටි දුව එක. ඒ වගේම ඕන තැනකට නමලා අරන් යන්නත් පුළුවන්. ඒ හින්දා ඒක මේ කෝඩ් ෂීට් වර්ග දෙකක් පාවිච්චි කරා. මේ ෂෝට් ෂීට් වර්ග දෙකම මට ප්‍රයෝජනවත් වුණා චූටි කාලේ ඉඳලා. ඒ වගේම උණ කටුව ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම කොට්ට, ඒ වගේම බෝල් එකක් මේ වගේ බෝල් එකක්. ඒ වගේම මේ වගේ කූඩයක් අවශ්‍ය වෙනවා. මේ වගේ කොටන් බෝල් අවශ්‍ය වෙනවා. බබාටි වගේම නෙට් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම බේසමක් නාවන්න අවශ්‍ය වෙනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ගිහිල්ලා එන්නම්. සුබ දවසක් ඔයාලට.